ඉතින් දැන් අපි ජෙල් බ්ලාස්ටර්ස් අවුරුදු 5කකට වඩා වැඩි කාලයක් තිස්සේ සෙල් කරනවා. ඉතින් මේ හැම පාරම අපි රීස්ටොක් වුණාම අපිට එන වැඩිපුරම එන මැසේජස් තමයි ජෙල් බ්ලාස්ටර් එකක් ගෙනත් දෙන්න ගාණත් අඩු වෙන්න ඕනේ. හැබැයි ඒක රියලිස්ටික් ලුක් එකක් තියෙන්නත් ඕනේ කියලා. ඉතින් ඒ හැම දෙම මීට් කරන්න ගොඩක් අමාරු වුණත් අපි හැමදෙස්සම හොයලා ඕගොල්ලෝ වෙනින්ම ගෙනත් දෙන මේ පාර ජෙල් බ්ලාස්ටර් එකක්. ඒක තමයි රුපියල් 5500ට. මෙන්න මේ ඩෙසර්ට් ඊගල් පිස්ටල් එක. අපි බලමු මේකේ ක්වික් රිවිව් එක. ඉතින් මේ ජෙල් බ්ලාස්ටර් එකේ බොක්ස් එක ඕපන් කරාම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ජෙල් බ්ලාස්ටර් එක. ඒකත් එක්ක තමයි මේකේ මැගසින් එකේ ෆීඩ් කරන ජෙල් බ්ලාස්ටර් නෙවෙයි මේක ස්කෝප් එකේ ෆීඩ් කරන ජෙල් බ්ලාස්ටර් එකක්. ඒ වගේ මේ ෆීඩින් පාර්ට් එක. ඒ වගේ තමයි මේකේ කලර් චේන්ජින් සයිලන්ස් එකක් හම්බුන මේකේ බුලට්ස් එළියට යනකොට ඔයගොල්ලන්ට මේකේ මෙතන ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ බැටරි එක මම දැන් මේක ෆික්ස් කරලා දින්නේ බැටරි එකේ charging cable එකයි ඔයගොල්ලන්ට මේකත් එක්ක හම්බුන free bullets 500කුයි හම්බෙලා. ඔයගොල්ලන්ට bullets ඕන නම් ගොඩක් varieties වලින් අපේ shop එකෙන් දැන් ගන්න පුළුවන්. අපි bullets වලට ගොඩක් offers යන මේ දවස්වල අපේ website අපේ Facebook page එකට පහළට ගිහලා බලන්න අපේ offers එකෙන් දැනගන්න පුළුවන්. හරි දැන් අපි මේ ගන්න එකේ shoot කරලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජෙල් බ්ලාස්ට් එක fully assemble කරාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ silencer part එක ඔයගොල්ලන්ට අයින් කරන්න පුළුවන්. අයින් කළා මේ විදිහට එනවා look එක. ආයෙ එහෙම නැත්නම් silencer part එක high කරලා මෙන්න මේ විදිහට look එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි මේකේ on off switch එක තියෙන මෙන්න මෙතන. මේක උඩට දැම්මහම මේක on එකේ තියෙන්නේ. මේ පහළට දැම්මහම මේක manual ඒ කියන්නේ single shot ඔයගොල්ලන්ට මෙතනින් ඇදලා 1 by 1 load කරලා තියන්න පුළුවන්. ඉතින් මේකට bullets දාන්න මෙන්න හරිම simple. මෙන්න මේ scope එකේ part එක මෙතනින් open කරා. ඒකට bullets මෙතනින් feed කරන් තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ lid එක close කරා. ඊට පස්සේ මේකෙන් නිකම්ම ස්විච් එක ඔන් කරලා ෂූට් කරන්න විතරයි තියෙන්නේ. දැන් අපි බලමු මේකේ ෂූට් කරලා. මෙන්න මේ විදිහට කලර් එක වෙනස් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙන්න මෙතන මේ පොඩි බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරලා ඔයගොල්ලෝ කැමති කලර් එක සයිලන්ස් එකෙන් එන්න ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් සයිලන්ස් එක අයින් කරලා ෂූට් කරලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ ජෙල් බ්ලාස්ටර් එක රුපියල් 5500 කට මේකේ ස්පීඩ් එක අපි මෙල්ලලා දෙන FPS 140ට වඩා වැඩි එකක් ගන්නවා. 150 රේන්ජ් එකට කියලා දෙනවා. ඉතින් ඒක සාමාන්‍ය රුපියල් 10000ට වගේ ජෙල් බ්ලාස්ටර් එකක් තියෙන එක. ඉතින් බලද්දී මේකේ මැටීරියල් එක ඔයගොල්ලන්ට ප්ලාස්ටික් වලින් හම්බුනට අනිත් ජෙල් බ්ලාස්ටර් ඔක්කොමගේ නයිලොන් වලින් හදලා තියෙන්නේ. ඒක රුපියල් 5500ට ගොඩක් ඔය ජෙල් බ්ලාස්ටර් එක කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ජෙල් බ්ලාස්ටර් එක ඔයගොල්ලෝ කරගන්න මොකද කරන්නේ? ඔයගොල්ලෝ එන්න අපේ හෝම් එකේ තියෙන මේන් බ්‍රාන්ච් එකට ඇවිල්ලා ඔයගොල්ලෝ මේක ටෙස්ට් කරලා බයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කලම් තව සෙකන්ඩ් බ්‍රාන්ච් එකේ තියෙන Excel වලට ගෙතන්න කියලා ඔයගොල්ලෝ මේක ටෙස්ට් කරලා බයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට එන්න දුර වැඩිලා යන්න අපේ වෙබ්සයිට් එකට www.gelblaster.lk වෙබ්සයිට් එකට. එතනට ගිහිල්ලා එහෙම නැත්නම් ඩරාස් මෝල් එකේ තියෙන අපේ GBL official store එකට මතක තියාගන්න ඩරාස් මෝල් එකේ අපේ GBL official store එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඔන්ලයින් බයි කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ ජෙල් බ්ලාස්ටර් ගන්න පළවෙනි කස්ටමර්ස්ලා කීප දෙනෙක් විතරක් තව chance එකක් තියෙනවා. මෙන්න මේ වගේ laser pointer set එකක් අපි ගාව තියෙනවා. අපි මේ හැම එකම free දෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ජෙල් බ්ලාස්ටර් මේ වගේ තවත් ජෙල් බ්ලාස්ටර් වීඩියෝ එකක් අපි හයි අපේ බෝ. එතන ගිහින් ගන්න හැමෝටම happy blasting.